තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පතිරූප දේශවාසෝච පුබ්බේච කත පුඤ්ඤතා අත්ත සම්මා පනීදිච ඒතං මංගල මුත්තමන්ති. හොඳයි. විහාරාධිපති ගෞරවනීය නායක මාහිම්පාණන් වහන්සේ ඇතුළු පින්වත් මහා සංඝරත්නයන් අවසරයි. සද්ධර්ම ශ්‍රවණලාභී සත්පුරුෂ පින්නතුනි පින්නතියනි, මේ සියලු දෙනාම එක්කහු වෙලා ඉන්නේ මේ හැන්දෑවේ බලාගෙන ඉන්නේ සූදානමින් සිටින්නේ බෞද්ධයෝ හැටියට බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්ම මාර්ගයේ හැසිරෙන ජීවත් වෙන මිනිස්සු විදියට අපෙන් කරන්න ඕන කරන හොඳ යුතුයකමක් කරන්න, අපෙන් කරන්න ඕන කරන හොඳ ධර්මතාවයක් පිළිපදින්න. මෙහෙම දේශනා කරන්න හේතුව තමයි මේ සංසාරේ පින්නතුනි කවදානම් අය බණහඬ හම්බෙයිද? මේ සංසාරේ කවදා හොම පන්සලක ඉඳගෙන ඉන්න පැහැදිලිද මේ අම්මලාට තාත්තලාට මං කියන එක? මේ සංසාරේ කවදානම් ආය තෙරුවන් වැඩ ඉන්න භූමියක් පස්පා ගන්න හම්බෙයිද මිනිස්සු වෙලා? ඒවා හරි දුර්ලභයි. එහෙම ලැබෙන්නේ පින්වතුනි සංසාරේ කරපු පින්වල තියෙන බරපතලකම දිගපළල මත. එකටම මතක තියාගන්න, කාලෙකින් හම්බෙච්ච මේ මනුෂ්‍ය ආත්ම භාවය තුල ඔය සිද්ධ කරගන්න යන්නේ මහා විශිෂ්ට පින්කම. කවදානම් අය බණහඬ ඇයි දැන් මෙහෙම දේශනා කරන්න හේතුව? පින්නතන උපදින සේරටම කන් ඇහෙන්නේ. දැකලා නැද්ද කන් ඇහෙන්නේ මිනිස්සු? මිනිස්සු වෙලා ඉපදුනාට වැඩක් තියනවද කන් ඇහෙන්නේ නැත්නම් බණ ඇහිය? අපිට හොඳට කන් ඇහෙනවා. නිවන් මඟ අහුරන බරපතල කාරණයක් නේ ව්‍යාපාද. ඔක නඩත්තු වෙන්නේ ද්වේෂයත් එක්ක. වෛරය අකුසලයක්, වෛරය හොඳ නෑ, වෛරය නවත්තන්න ඕන, ද්වේෂය අකුසලයක්. කන් ඇහෙන්නේ නැති උදවිය කොහොමද වහන්නේ? අපිට හොඳට කන් ඇහෙනවා. කන් ඇහෙන්නේ පින්නතුනේ බුදු වෙන්නත් මිනිස්සු වෙලා උපදින්න ඕනනේ. බුදු වෙන්නත් මනුෂ්‍ය ලෝකෙට එන්න එපා. කන් ඇහෙන්නම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න, පාරමිතා පුරන්න. වෙන මොකේද? මේක හරි මේක වැරදි කියලා කොහොමද දැනගන්නේ? ඒ හින්දා අපිට හොඳට කන් ඇහෙනවා.
උපදින සේරට මැස් පේන්නේ නැහැ. පැහැදිලිද මං කියන එක? අපිට හොඳට ඇස් පේනවා. මිනිස්සු දන්නේ නැහැ ඕකෙන් වැඩ ගන්න. වෙන මොකවත් නෙමෙයි. මිනිස්සු දන්නේ නැහැ ඇස් දෙක පේන එකෙන් ප්‍රයෝජනයක් ගන්න. මිනිස්සු දන්නේ කන් දෙක ඇහෙන එකෙන් වැඩක් ගන්න. අර වික්ටෝරියා එකට යන්න රාජගිරියේදී තේරුම් ගන්න පුළුවන්. ගිය බුදුවිය මෙතන නැති. අපිට මොනවාද තියෙන අඩුපාඩු? මොනවාද අපිට නැත්තේ? ඒ හින්දා මතක තියාගන්න. හැමදාම ඇස් පේන්නේ කන් ඇහෙන්නේ. ඔකඩක් ගාලා නවතින්න පුළුවන්. කන් දෙක ඇහෙන කාලය තුල මේ කන වැඩිපුරම කැමති මොන අහන්නද? මේක වැඩිපුරම රුචි මොකේද? දැන් බන ඉන්නකොට එළියේ බයිසිකලයක් හෝන් ගහනවා. කේන්තියන්නේ බයිසිකල් කාරයට බනහන අපිට. මොකටද පාරවල් දිහා හෝන් ගහුවා කියලා අපි කුලප් වෙන්නේ? කන රුචි මොකේද? අනුන්ගේ දේවල් අහන්න නෙමෙයි. ඔයත්තන්ට මේක පැහැදිලි නැත්තම් අද යන ගමන් ඔය කාට හරි කියාගෙන යන්න මම නිකන් කියනවට මේව කරලා බලන්නකෝ. කරන්නේ එහෙම නැහැ. යන ගමන් කියාගෙන යන්න පණිවිඩයක් තියෙනවා. පුද්ගලිකව හම්බුනහම කියන්නම් කියන්නකෝ. අර මොන්සට අද නින්දේයිද කියලා බලන්න. මේක කුතුහලයේ සැකය විමතිය හැම එකක් නැවිසන්නේ. කවුරු හරි වචන දෙකක් කිව්වා නම් කවුද කුලක් වෙන්නේ? අපි. රටවල් පිටින් පවුල් පිටින් විනාශ වෙන සැකය පව ඇති වෙන්නේ කවුරු මත? අපි ජීවිතේට අපි සැක කරලා තියෙනවද? කවුද සැක කරන්නේ? මතක් කරන්න බලන්න මම මාව සැක කරපු දවස. අපි ඉතින් එහෙම සැක කරනවා ඔය නේ ඔය හරි යන්න ගිහම සේරම දාලා වාහනේ නගලා පාරට ගිහම මතක නැහැ ජනෙල් ඇහුවද කියලා. එහෙම සැක තියෙනවා. ඒව මේ ලොකුවට මේ ජීවිතත් එක්ක දෙදරන ඒවා නෙමෙයි. ඉන්ද්‍රියන් හැම වෙලේම යොමු කරන්න තමන්ගේ සුගතියට. මොකේටද වැඩිපුරම යොදවන්නේ? අපේ සුගතියටද අපේ අගතියටද? මේවා තුලින්ම අපි ඒවා උත්තේජනය කරලා කවුද විනාශ වෙන්නේ? අපි. එනිසා කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍යාත්ම භාවයේ තුල එකටම පුරුදු වෙන්න. ඔයත් එක්ක ජීවත් වෙන්න. අදටත් ජීවත් වෙන්නේ කාත් එක්ක? අදටත් ඉන්නේ කාත් එක්ක? ඔය ගැහෙන්න තරමක් ගැහෙන්නේ කවුරු වෙනුවෙන්ද? නිකන් කියනවට හිතන්නකො බලන්න. ලොකුවට කල්පනා කරන්න යන්න එපා. මේ ඔට්ටු වෙන්නේ මට කණ්ඩද? ඔයත් හිතයි අපිට විතරක් නම් මෙහෙම මැරෙන්න ඕනේ නැහැ කියලා. මොකටද යන්නේ කියලා භවනා මේ ළමයිට අනාගතයක් තියෙන්න බෑ.
බහුතරයක් විදේශගත වෙන ළමයිට අනාගතයක් හදන්න. අර දැන් තියෙනව නේද මේ හැමතැනම තියෙනවා. අර සල්ලි දීලා අර වැඩිහිටි නිවාසදී ගෙවලා ගිහින් ඉන්න පුළුවන්. මං ඉතින් ඔය බණ පිරිත් කියන්න යනවනේ ඔයගේ. ළමයි තමයි කෝල් කරලා කියන්නේ අපිට මොනවද කියන්නේ? තාත්තාට ඇපාර්ට්මන්ට් එකක් අරන් දීලා තියෙන්නේ. මම කවුද ඒකේ ඉන්නේ? නර්සලා දෙන්නෙක් ඉන්නවා. ගැටලුවක් නෑ බලනවා. වැඩටත් එක්කෙනෙක් ඉන්නේ. අපි බලනකොට අපිට තේරෙනවනේ හොඳට සලකනවා. ප්‍රශ්නයක් නෑ. නර්සලා දෙන්නෙක් ඉන්නවා, වැඩට එක්කෙනෙක් ඉන්නවා. ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා, වාහනයක් තියෙනවා. මම කොහෙද කියලා කියන්නේ. මේ අන්තිමේට මිනිස්සුන්ට වෙන දේ මේවා තේරෙන්නේ නැහැ. හතර හන්දි වළංගු තියෙන කාලේ. පස්සේ තාත්තත් එක්ක ගිහින් කතා කරා. තාත්තා කියනවා ආමුදුරනේ මෙව්ව තියෙනවා කියලා මෙහෙම දන්නවා නම් ජීවිතේ කසාදවත් බඳින්නේ නැහැ කිව්වා. මොකටද? සල්ලි හම්බ කරගෙන ඉතින් මොකක් හරි දාලා තියාගෙන ඉඳලා කවුරු තියානේ ඉන්නවනේ. මේක කරගන්නද මෙච්චර කල් නැහුනේ කියලා මගෙන් ඇහුවා. මට ඔයත්තන්ට හංගෙන් තියෙන මොකද්ද? ජීවිතේ පුරුදු වෙන්න. එකටම කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍යාත්ම භාවයේ තුල භෞතිකය විතරක් නෙමෙයි ආධ්‍යාත්මයක් නඩත්තු කරන්න. අර තාත්තා කියනවා හාමුදුරනේ මතක් වෙනවලු ළමයි හදපු වැඩි. මමත් කොහොමද කරේ කිව්වා. හාමුදුරනේ පුළුවන් තරම් කොහෙද හිටියේ? විදේශගත වෙලා. ඇයි? මම එහෙ ඉඳලා මෙහෙ ළමයිට හොඳට ඉගන්වනවලු. ඒ ලෙවල් මදි වුණාට පස්සේ පිටරට විශ්වවිද්‍යාලයකට දාලා ඉගන්නුවා. කොල්ලහේ පර්මනන්ට් වුණාට පස්සෙලු තේරුම් ගත්තේ ළමයි තරුණ වෙනවා අපි වයසට යනවා කියලා. කාට කියන්නද? මුදල් වලින් කරන්න පුළුවන් දෙයකට තියෙන්නේ අවශ්‍යතා සම්පූර්ණ කරන එක විතරයි. වෙන මොනවද කරන්න පුළුවන්? කියනෝ නේද සල්ලි තියෙනවා නම් ඕන එකක් ගත්ත හැකියි කියලා. අර තාත්තා කියනවා ආමුදුරනේ සල්ලි දෙනවා. හරි ආසයිලු. මම කියපු විදිහටම කියන්නේ. දුව පොඩි කාලේ හිටියා වගේ. ගොඩක් ගෑනු ළමයි තාත්තලාට එකතු වෙන්නේ. දුව පොඩි කාලේ හිටියා වගේ. ඇවිල්ලා මේ ගෙදර ඉන්නකොට දුවලු බත් බෙදන්නේ. ගෑනු ළමයින් සාමාන්‍යයෙන් ඕක කරන්නේ. නර්ස්ලා එනකොට මැවිලා පේනවලු කෙල්ල බත් එක අරන් එනවා වයි කියලා. සල්ලි ඕනද මිනිස්සුන්ට? මැවිලා පේනවලු වැඩ කරන කට්ටිය ගේට්ටු වරිනකොට මේ ඒ කාලේ ගෙදර බල්ලෝ හිටියලු. ලොකු පුතා බල්ලොත් එක්ක එහෙම යනවා වගේලු දැනෙන්නේ. අම්මට තාත්තට මොකක්ද ඕනේ? දරුවෝ ඕනේ පින්නතුනේ. ඇයි දරුවෝ ඕනේ? මිනිස්සුන්ට ආදරය ඕනේ. කවුද අකමැති හුරතල් වෙන්න? මිනිස්සු ලෙන්ගතු වෙන්න ඕනේ. දවගත් ඒකද සල්ලි වලින්. අර තාත්තා කියනවා හාමුදුරනේ කිසිම අඩුපාඩුවක් නැහැ. හරි වේදනාවෙන් කිව්වා. හරි පාළුවක් දැනෙනවා හාමුදුරනේ කියලා.
මිනිස්සු මේ ලෝකේ වැඩිපුරම ජීවත් වෙන්නේ පින්නතුනේ. ඉතින් කාටත් ඔය සෙදේ තමයි හොඳේ. එහෙම නෑ කියලා හිතෙනව නම් ගෙදර ඉන්න වයසක අම්මගෙන් තාත්තගෙන් අහන්න කොහොමද තාත්තේ කියලා. මිනිස්සු වැඩිපුරම ජීවත් වෙන්නේ වර්තමානයේ තුල නෙමෙයි කොහෙද ඉන්නේ. 50% මිනිස්සු ඉන්නේ අතීතයත් එක්ක. නැද්ද? කල්පනා කරන්නේ මොනවාද? අතීතේ පොයින්ට් ගානක් හිතනවා ඉස්සරහට මොකක් වේද? කවුද වර්තමාන ජීවත් වෙන්නේ? මේ මත්තට කවදාවත් අතීතේ හිතන්න එපා. අතීතය ගැන ශෝක කරන්න එපා. කාරුණික පින්නතුනි බොහොම ඌමනාවෙන් කියන්නේ අතීතේ හිරකාරයෙක් වෙන්න එපා. මොක වෙලා තිබ්බත් කමක් නැහැ. මොකටද? මොකද්ද ප්‍රතිඵලය? දැන් ඉන්න මේ මොහොත තුල අවස්ථාවට අනුගත වෙන්න. ධර්මයෙන් බණ කියන්නේ කම්පා වෙන්න නෙමෙයි. අපි බණ කියලා යනකොට සමහරව අඬනවා. පිළිතුරු අඬන්න බණ කියන්නේ කවුද? බණ කියන්නේ අතීතයේ සිහිපත් කරලා දුක් වෙන්න නෙමෙයි. මේ පච්චුප්පන්නේ ලාභය. මතක තියාගන්න. අනාගතය ගැන ලොකුවට හිතන්නත් එපා. ඇයි? කවුද දන්නේ මොකක් වෙයිද කියලා? නේද? අචින්තිතම්පි භවති චින්තිතම්පි නස්සති. මේ ලෝකෙ හිතන දේ වෙන්නේ මොකද්ද කියලා හිතා ගන්නත් බෑ. මම බණ කියනකොට මැරෙන්න පුළුවන්. ඔයත් බණ අහනකොට මැරෙන්න පුළුවන්. මතකද ඉන්දියාවේ අලහබාද් වල ෆ්ලයිට් එක ආසන්දරාවනේ හැපුණේ. මාත් එක්ක දිල්ලි විශ්වවිද්‍යාලේ ඉගෙන ගත්ත තරුණයෙක් හිටියා. කොල්ලා කියනවා කොල්ලාලාබාද් වල හිටිය මුස්ලිම් තරුණයෙක් මාව නැල්ලේ. කොල්ලා කියනවා හාමුදුරුවනේ කලින් දවසේ රෑ නිදාගත්තෙම නෑලු. ඇයි? එදින අවුරුදු 3-4ක් එකට ඉඳලා ආපහු එංගලන්තෙට යන තරුණයෝ සියල්ල ඉවර වෙලා බෑග් ටික හදාගත්තට පස්සේ කිලෝ ගන්න වැඩිලු. ගෙවලා හරි කමක් නෑ අරයි යනවා කියලා තව දාගත්තලු. මිනිස්සු තුන් හිතකින්වත් ඔය හිතුවද? ගත්තලු එයාපෝට් එකට ගිහිල්ලා වීඩියෝ කෝල් එකක් ගෙදරට. එතකොට එක තරුණයෙක්ගේ අම්මා කෙනෙක් පෙන්නනවලු. මේ ෆ්ලයිට් එකෙන් පැය 7-8ක් යනවා තව. නංගි ලෑස්ති වෙලා. මොකේද? අයියා පිළිගන්න. තුන් හිතකින්වත් හිතුවද?